ආයිබෝන් සියලු දෙනාටම සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. ඉතින් අපි දන්නවා අයවැයට කලින් වාහනවල මිල ගණන් අපි දන්නවනේ අඩු වෙගෙන ගියේ. ඉතින් ඒක අපිට S50 අපිටම බලා ගන්න පුළුවන් වුණා. සාමාන්‍යයෙන් ලක්ෂ 100ක වගේ වාහනයක් සාමාන්‍ය ලක්ෂ 15ත් 20ත් අතර මුදලකින් අඩුවීම අපිට බලා ගන්න පුළුවන් වුණා. එතකොට මේ අයවැයත් එක්ක ගොඩක් කට්ටිය ගොඩක් තර්ක ඉදිරිපත් කරානේ. සමහරු කිව්වා වාහන මිල ගණන් වැඩි වෙනවා කියලා, සමහරු කිව්වා වෙනස් වෙන්නේ නැහැ කියලා, සමහරු කිව්වා අඩු වෙනවා කියලා. ඉතින් මේ අයවැයත් එක්ක මේ වාහන වලට අදාළව ගහපු මේ බදු මුදල් වල වෙනසක් සිද්ධ කරේ නැහැ. එක පොඩි වෙනසක් සිද්ධ කරා. ඒ තමයි සමාජ ආරක්ෂණ බද්ද මේක අය කරපු ස්ථානය වෙනස් කරපු එක තමයි සිද්ධ කරේ. ඉතින් මේ කාරණයක් එක්ක ගොඩක් අය උත්සාහ කරා මේ වාහන මිල ගණන් ඉදිරියේදී වැඩි කරන්න, විශේෂයෙන්ම මේ කාර් සේල් කරන අය සහ වාහන හිමිකරුවන්. ඉතින් මේ වෙද්දි මොකද වෙලා තියෙන්නේ? මේ වෙද්දි ඔන්න නැවත වතාවක් සුපුරුදු විදිහටම වාහන මිල ගණන් අඩු වෙගෙන යනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ අයවැයත් එක්ක අයවැයෙන් දවස් කිහිපයකට පස්සේ ගොඩක් අය උත්සාහ කරා මේ වාහන මිල ගණන් වැඩි කරන්න. අපි දැක්ක වෙබ්සයිට්ස් වල ටිකක් වැඩි කළා වාහන මිල ගණන් දාලා තියෙනවා. නමුත් මේ වෙද්දි නැවත වතාවක් මේ මිල ගණන් අඩු වෙගෙන යනවා. විශේෂයෙන්ම කියන්න ඕන පහුගිය දවසක ලංකාවේ මහ බැංකුව විසින් මේ ලීසින් සමාගම් වලට දීලා තියෙන සීමාවන් පිළිබඳව තීරණයක් අරගෙන තිබුණා. ඒ තමයි සාමාන්‍යයෙන් අපි මෝටර රථ සම්බන්ධයෙන් ගත්තොත් එහෙම මෝටර රථ සඳහා මීට කලින් අපිට 60ක ණය සීමාවක් ගන්න පුළුවන් ලීසින් එකක් විදියට. නමුත් මේ වෙද්දි මේ 60 සීමාව 50 දක්වා මහ බැංකුව විසින් අඩු කරලා තියෙනවා. ඉතින් මේ අඩු කිරීමත් එක්ක ඇත්තටම ලංකාවේ ඉන්න කෙනෙකුට වාහනයක් මිලදී ගන්න තියෙන හැකියාව තමයි මේකෙන් අඩු වෙලා තියෙන්නේ. ඉතින් මේ විදියට වාහනයක් මිලදී ගන්න තියෙන හැකියාව අඩු වෙනවත් එක්ක වාහන වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. වාහන වලට තියෙන ඉල්ලුම අඩු වෙනවත් එක්ක වාහනවල මිල ගණන් අඩුවීම සිද්ධ වෙනවා. ඉතින් මේ තීරණයට කලිනුත් අපිට බලා ගන්න පුළුවන් වුණේ වාහනවල මිල ගණන් අඩු වෙනවා. ඉතින් මේ තීරණයත් එක්ක සිද්ධ වුණේ මේ විදියට අඩු වේගෙන යන වාහන මිල තවදුරටත් අඩු වෙන එක තමයි සිද්ධ වුණේ. නමුත් මේ වෙද්දි අපි දැක්කා සමහරු කියනවා විශේෂයෙන්ම මේ තමයි හොඳම වෙලාව වාහනයක් මිලදී ගන්න. නමුත් මේක මෙයාලා මේ කියාගෙන යන්නේ Taman ළඟ හිර වෙලා තියෙන, Taman ළඟ පල් වෙන වාහන ටික කොහොම හරි විකුණ ගන්න අදහසින් තමයි මේ දේවල් ප්‍රකාශ කරන්නේ. ඉතින් මේ දේවල් වලට විශේෂයෙන්ම අහු වෙන්න එපා. වාහන මිල ඉදිරියේදී අනිවාර්යයෙන්ම අඩු වෙනවා. ඒක ගැන කිසිම ඩවුට් එකක් තියාගන්න එපා. ඉතින් මේ වාහන මිල මේ විදියට අඩු වෙගෙන යනවා. අපිට S50 අපිට බලා ගන්න තියෙද්දි සමහරු අහනවා කොහෙද වාහන මිල අඩු වෙලා තියෙන්නේ, කොහෙද අඩු වෙන්නේ? ඉතින් මේ අයට පුදුම අමාරුවක් තියෙන්නේ මේ වාහන මිල අඩු වෙනවට. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන ලංකාවේ මිනිස්සු තරම් කුහකයෝ මං දන්නේ වෙන රටක ඉන්නවද කියලා. වෙන කෙනෙක් වාහනයක් අරන් පදිනවට කැමති නැති මිනිස්සු ලංකාවේ තරම් වෙන රටක ඉන්නවද කියලා මට ඇත්තටම සැකයක් තියෙනවා. මොකද අපි ෆීල්ඩ් එකේ ඉන්න නිසා දන්නවා සමහරු අපි නිකන් උදාහරණයකට ගමුකෝ සමහරුන්ට වැගන් ආර් එකක් තියෙනවා. එතකොට මෙයා මේ වැගන් ආර් එක විකුණන්න බලාපොරොත්තුවකුත් නැහැ. ඉතින් ඒ වගේම තමයි අලුතෙන් වාහනයක් ගන්න බලාපොරොත්තුවකුත් නැහැ. ඉතින් මේ වගේ අය විශේෂයෙන්ම මේ වාහන මිල ගණන් වැඩි වෙනවට කැමතියි. ඉතින් ඒකට එකම හේතුව තමයි වාහනයක් තියෙනවා නම් තියෙන්න පුළුවන් අපිට විතරයි. අනිත් අයට මොකටද වාහන? අනිත් අයට හෙන ගැහුවත් කමක් නැහැ. අනිත් අයගේ හීන වලට හෙන ගැහුවත් කමක් නැහැ. වෙන අයට වාහනයක් පදින්න ඕනේ නැහැ කියන මතයේ තමයි මේ අය ඉන්නේ. ඉතින් ඒ වගේම තමයි තවත් පිරිසක් ඉන්නවා. ඒ තමයි මේ කාර් සේල් හිමිකරුවෝ, මේ වාහන ආනයනකරුවෝ. මෙයාලා කැමතිත් නැහැ වාහන මිල අඩු වෙනවට. මොකද මෙයාලා ප්‍රොෆිට් මාජින් එක සාමාන්‍යයෙන් තියාගන්නවා. අපි දන්නවා ලක්ෂ 100 වාහනයට ලක්ෂ 20 30 ප්‍රොෆිට් එක තියාගෙන තමයි මේ අය විකිණීම සිද්ධ කරේ. එතකොට වාහන මිල අඩු වෙන්නේ කොහොමද? වාහන මිල අඩු වෙන්නේ මේ වාහන මිලදී ගැනීම ලංකාවේ ප්‍රතික්ෂේප කරාට පස්සේ ඔන්න මෙයාලා මේ ප්‍රොෆිට් මාජින් එකෙන් ටිකක් අඩු කරනවා. එතකොට ලක්ෂ 30ක් ප්‍රොෆිට් එකක් තියාගත්ත වාහනේ ඔන්න ලක්ෂ 27ක් විතර තියාගන්න. ඔන්න ලක්ෂ 3ක් විතර වාහන මිල අඩු වෙනවා. මේ විදිහට දාලා බලනවා. එතකොට නැවත වතාවක් මිලදී ගත්තේ නැති වුණොත් තවත් ප්‍රොෆිට් මාජින් එක තව ටිකක් අඩු කරනවා. එතකොට ලක්ෂ 27 ලක්ෂ 25ට ගන්නවා. ඉතින් මේ විදිහට අඩු කර බලනවා. ඉතින් මේ විදිහට තමයි ලංකාවේ වාහනවල මිල ගණන් අඩු වීම සිද්ධ වෙන්නේ. ඉතින් මේකට සාපේක්ෂව පාවිච්චි කරපු වාහන විකුණන අයත් ඒ තමන්ගේ මිල ගණන් අඩු කිරීම සිද්ධ කරනවා. ඉතින් අපි දන්නවා සාමාන්‍ය වැගන් ආර් එකක් අපි උදාහරණයකට ගත්තොත් 2016 වගේ වැගන් ආර් එකක් සාමාන්‍යයෙන් ලක්ෂ 30 35 වගේ රේන්ජ් එකේනේ සාමාන්‍යයෙන් මෙයාලා මිලදී අරන් තියෙන්නේ. ඉතින් මේ වගේ වාහනයක් ලක්ෂ 70 80කට විකුණන්න දාලා තියෙනවා කියන්නේ මේ අය මේ ගණන් වලට විකුණන්න try කරනවා කියන්නේ. ඉතින් මේ වගේ විශේෂම කියන්න ඕන ගොඩක් parts ගෙවිලානේ තියෙන්නේ මේ වෙද්දි. එන්ජින් එක ගත්තත්, ගියර් බොක්ස් එක ගත්තත්, අනෙකුත් systems ගත්තත් මේ ඔක්කොම ගෙවිලා තියෙන්නේ. ඉතින් ඉදිරියේදී ප්‍රධාන අලුත් වැඩයක්
යුතු එන්න නියමිත වාහන තමයි මේ අධික මිල ගණන් වලට විකුණන්න දාලා තියෙන්නේ. ඉතින් මේ කාරණේ කිසිම සාධාරණත්වයක් නැහැ. ඒක නිසා විශේෂයෙන්ම කියන්න ඕන අපි වැගනාර එක ගැන නිතරම කතා කරන්නේ ලංකාවේ ඊටම ජනප්‍රිය වාහනයක්. ඉතින් ඒ වගේම තමයි ලංකාවේ අය වාහනයක් තවත් වාහනයක් එක්ක සංසන්දනය කරන්න පාවිච්චි කරන්නේ මේ වැගනාර එක. ඒක නිසා තමයි මේ වැගනාර එක ගැන අපි නිතරම කතා කරන්නේ. ඉතින් මේ වැගනාර එක සාමාන්‍යයෙන් පාවිච්චි කරපු වැගනාර එක මේ වෙද්දි ලක්ෂ 60න් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරන විදිහට මේ මිල ගණන් අනිවාර්යයෙන්ම ලක්ෂ 50න් පල්ලෙහාට එන්න ඕන. ඉතින් අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. විශේෂයෙන්ම අපි මේ වීඩියෝස් වලින් ඔයාලව දැනුවත් කරන්නේ මේ අධික මිල ගණන් දීලා වාහන නම් මිලදී ගන්න එපා. නිකම් බොරුවට ඔයාලා තමයි අමාරුවේ වැටෙන්නේ. මොකද ඔයාලා ළඟ තියෙන සම්පූර්ණ මුදලම යොදවලා වාහනේ මිලදී ගත්තට පස්සේ මේකේ මොකක් හරි මේජර් රිපෙයාර් එකක් අපි උදාහරණයකට ගත්තොත් එහෙම එන්ජින් රිපෙයාර් එකක් ගමුකෝ. මේකට විශාල වියදම් වැය වෙනවා. ඉතින් ඒක නිසා කියන්න තියෙන්නේ මේ වගේ පාවිච්චි කරපු වාහනයක් මිලදී ගන්නවා නම් සාධාරණ මිලකට එනවා නම් මිලදී ගන්න. ඒත් හොඳට වාහනේ චෙක් කරලා බලලා. එහෙම නැත්නම් අසාධාරණ මිල ගණන් වලට නම් වාහන මිලදී ගන්න එපා. ඊට වඩා හොඳයි 2023-24ට අදාළ අලුත් වාහනයකට යන එක. ඉතින් මම හිතනවා මේ කාරණා ටික ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. අපි අද කතා කරේ වාහනවල මිල ගණන් අඩුවීම සම්බන්ධයෙන්. ඒ වගේම තමයි මේ වාහන මාෆියාකාරයන්ට අහු නොවි තීරණයක් ගන්න කියන කාරණාව අපි මේ වීඩියෝ එකේදී කතා කරා. ඉතින් ඔයාලගේ අදහස මොකක්ද මේ සම්බන්ධයෙන්? ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. ඒ වගේම තමයි වීඩියෝ එක අවසන් කරන්න කලින් සීල දෙනාටම කියනවා අපේ channel එක subscribe කරගෙන යන්න. bell icon එකත් click කරලා notification all press කරලා තියාගන්න කියලා ආරාධනය කරනවා. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් සීල දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.